මේ net fm unlimited history වැඩසටහනේ සංස්කරණය කළ සංක්ෂිප්ත වැඩසටහනකි. වැඩි තොරතුරු සහ වැඩි රසයක් සඳහා සම්පූර්ණ වැඩසටහන නරඹන්න. ඒ සඳහා ඔබට මෙම වැඩසටහන අවසානයේ සහ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් සපයා ඇත. ඒ කියන්නේ අපි වසර මිලියන 30ක් විතර, ඒ කියන්නේ අවුරුදු ලක්ෂ 30ක් විතර ජීවත් වෙලා තියෙන කිසිම ජාතියක් ජම්මයක් නැතුව. හරියට කිව්වොත් නැතුව ඔක්කොම එකම මානව හෝමෝ සේපියන්. මූලික වශයෙන්ම දකුණු ආසියාවේ තියෙන රටවල් අතර අපි ගත්තොත් ප්‍රාග්ඓතිහාසික සංස්කෘතික ඉතිහාසය අපි තාක්ෂණික වශයෙන් කතා කළොත් මධ්‍ය පුරාතන ශිලා යුගයේ ඉඳලා අඩු තරමින් ජාමිතික සූද්ධ ශිලා යුගයේ දක්වාම සාධක අපේ රටේ තියෙනවා. බලංගොඩ මිනිසා වැඩියෙන්ම ජානමය හා මේ ජානමය වශයෙන් කිට්ටු වෙලා තියෙන්නේ මේ ආදිවාසී වැද්දන්ට පමණයි. Unlimited History. අපේ ජාතික කතාව. පහුගිය දවස්වල ඔබට මතක ඇති වලල්ලාවිට ප්‍රදේශයේ ප්‍රාග්ඓතිහාසික ලෙනක් පිළිබඳව අපේ මාධ්‍ය වාර්තා කළා. ඉතින් ඒ පිළිබඳව ඒ සොයා ගැනීම, ඒ පිළිබඳව තොරතුරු හෙළිකිරීම පිළිබඳව කතා වුණේ ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමා. එතුමා අපි මේ මොහොතේ අපේ මැදිරියට කැඳවගෙන ඇවිල්ලා තිනවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඉතින් එතුමා ගැන සඳහන් කරනවා නම් එතුමා දැන් පුරාවිද්‍යා රාජ්‍ය යාන්ත්‍රණයෙන් විශ්‍රාම ලබලා පර්යේෂකෙක් විදිහට කටයුතු කරමින් ඉන්නේ. එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශ භාරව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විදිහට 2000 ඉඳන් 2013 දක්වා කාලය තුල අපේ රටේ පුරාවිද්‍යා විද්‍යාත්මක කැනීම් පිළිබඳව කටයුතු කරගෙන ගියා. ඒතර අපි ඕන තැනක දැන් අපි කියමු දැන් අද මිනිස්සු ඇවිල්ලා ජාතිකත්වයට නැඹුරුලා ඉන්නවා. මම සිංහලයා, දෙමළ මිනිසා, චීන මිනිසා දපන්. නමුත් ගල්ලුගේ කියනකොට ජාතිකත්වයක් නැහැ. ඔක්කොම හිටියේ ගල්ලුගේ. ඒ කියන්නේ අපි වසර මිලියන 30ක් විතර, ඒ කියන්නේ අවුරුදු ලක්ෂ 30ක් විතර ජීවත් වෙලා තියෙන කිසිම ජාතියක් ජම්මයක් නැතුව. හරියට කිව්වොත් නැතුව ඔක්කොම එකම මානව හෝමෝ සේපියන් නවීන මානවයා. අපි වගේ ස්වරූපය ඇති මිනිස්සු අඩු තරමින් මේ මිනිසා. අපි ඒතකොට මේ අපිට ජාතියක් එහෙම නැත්නම් මේ අපි කුලය මලය හදාගෙන තාම අවුරුදු ලක්ෂයක්වත් නැහැ මං හිතන්නේ. නෑ. ඒ කියන්නේ ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාවේ ජාතිකත්වයක් නැහැ. ඔක්කොම එකම මිනිස් කැලක්. මොකද්ද මේ වලල්ලාවිට ලෙන? මොකද්ද මේක මීට කලින් හොයාගෙන තිබිච්ච තැනක්ද? නැත්නම් ඔබතුමාගේ මැදිහත් වීමෙන් මුල් වරට හොයාගත්ත තැනක්ද? මොකද්ද මේ සිද්ධිය? මේමයි උනේ. දැන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බටහිර කවය බටහිර ප්‍රාදේශීය කාර්යාලය තුලින් මේ ස්ථානය කලින් ගවේෂණය කරලා තියෙනවා. මොකද ඒ කියන්නේ පුරාවිද්‍යා නීතිය අනුව, පුරාවිද්‍යා අනපනත් අනුව කිසියම් සංවර්ධන කටයුත්තක් කිරීමට පෙර ඒ ප්‍රදේශයේ ගවේෂණය කරනවා. ඒකට අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් මේ ප්‍රදේශයේ ගල්ලෙන් කැඩීම් පරීක්ෂා කරලා තිබුණා. එතකොට මේ ගල්ලන්ට යාබදව කොටසක ගල් කැඩීමේ ව්‍යාපෘති සඳහා බලපත්‍ර දීමට මේගොල්ලෝ පුරාවිද්‍යා පරීක්ෂණයක් කළා. ඒකට අපි කියනවා පුරාවිද්‍යා බලපෑ මැගීම කියලා. ඒ අවස්ථාවේදී ඒ සිදු කරන යනකොට මේ ගල් ලෙන ඒගොල්ලන්ට වාර්තා වෙලා තියෙනවා. ඒගොල්ලෝ බලලා තියෙනවා. ඊට පස්සේ මේ පිළිබඳව වැඩිදුර මගෙන් පැහැදිලිවීමක් කිරීමට මට ආරාධනා කළා. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයන ආචාර්ය සිරන්දර් සෙනරත් දිසානායක මහත්මයා මට ආරාධනා කරලා ඒ කණ්ඩායම කළා මේ ගල් ලෙන පරීක්ෂා කරලා බලන්නයි කියලා. ඊට පස්සේ මම පරීක්ෂා කරලා බලාපුවාම මට තේරුම් ගියා මේක ස්ථීර වශයෙන්ම ප්‍රාග්ඓතිහාසික ජනාවාසයක් බව. මේ ලෙනත් බටදොම ලෙන, ෆායියන් ලෙන වගේ බෙලි ලෙන වගේ අපේ රටේ ඉතාමත් වැදගත් ස්ථානයක් දරන ලෙනක් බවට පත් වෙන්න පුළුවන් කියන අදහස ඔබතුමා තුළ තියෙනවද? ඔව්. ඇත්තටම ස්ථීර වශයෙන්ම. මොකද මම පරීක්ෂා කරලා බලා මේ ගල් ලෙන පිහිටලා තියෙන්නේ පහතරට තෙත් කලාපේ නිර්දිදික කොටසේ. ඒක අපි කියනවා නම් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම මේ මාසන්නේ. ඉතින් මේ ඇත්තටම ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපය කියන්නේ ප්‍රාග්ඓතිහාසයේ ඉතාම වැදගත් වෙනවා. මොකද දකුණු ආසියාවේ ජීවත් වූ නවීන මානවයාගේ පුරාණතම පැරණිතම ජනාවාස ව්‍යාප්ත වෙලා තියෙන මේ පහතරට තෙත් කලාපේ. උදාහරණයක් ඇරෙට පාහියන් ලෙන.
එතකොට දැන් මෙම ස්ථානයේ අපි බැලුවොත් කාර්ය මේ ගල්ලෙනේ ස්ථීර වශයෙන්ම මානව ජනාවාසයක් හැටියට කියන්න පුළුවන්. මොකද ගල්ලෙන අවට පරිසරය. ගල්ලෙන පිහිටලා තියෙන ඉතාමත් උස් ස්ථානයක. එතින්ලා බලාපුවම හොඳට වටා පිටා හොඳට පේනවා. අනිත් එක ජල පහසුව තියෙනවා. තවත් කාරණයක් තමයි ප්‍රාග්යිතිහාස මානවයාට ජීවත් වෙන්න පුළුවන් සුදුසු වාතාවරණයක් තියෙනවා. මේ හිරුවෙලිය නිතරම ගලා එනවා. හිරුවෙලිය හොඳට ලෙන ඇතුළට ලෙනට වැටෙනවා. ඊට පස්සේ මේකේ මේ ස්ථානයේ තියෙනවා මේ තවත් අතින් ගත්තොත් මේක පුරාවිද්‍යාත්මක සාධක ස්ථීර වශයෙන්ම තියෙනවා. මතු පිට විසිරලා තියෙනවා ප්‍රාග්යිතිහාස මානවය භාවිතා කරපු ශිලාමය අවශේෂ විසිරලා හැමතැනම තියෙනවා. ඒකම සතුන්ගේ අවශේෂත් තියෙනවා. මොකද ඒ කාලේ ප්‍රාග්යිතිහාස මානවයා දඩේම සහ පළවැල නෙලා ගැනීම තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට ඒ අවශේෂ යම් ප්‍රමාණයකින් විසිරලා තියෙනවා. අනිත් අතින් බැලුවොත් මේකේ තම්පත් ප්‍රමාණය බොහොම නිර්වුල්. ඔව්. මොකද පහතරට තෙත් කලාපයේ ගල්ලෙනක් කියන්නේ මිනිසුන්ගේ එකම නිවහන. මොකද නිතරම වර්ෂාවල් වැටෙනවානේ. දැන් අපි කියමු ඝර්ම කලාපී වර්ෂාවලන්ටනේ තියෙන්නේ. ඉතින් ඇත්තට වශයෙන්ම මිනිසාගේ මේ ගල් ලෙනක් එහෙම නැත්නම් ගල් ආවරණයක නිතරම ඒ ආරක්ෂාව පතන්න ඕනේ. වැස්සෙන් අවුවෙන් ආරක්ෂා වෙලා ඉන්න අවුරුදු මිලියන 3ක් විතර තිස්සේ මිනිස්සුන්ට තිබිච්ච එකම ආවරණය තමයි ස්වාභාවිකව ගල් වලින් නිර්මාණය වෙච්ච ගෙවල්. එහෙම නැත්නම් ගල් ලෙන්. ඔව් ගල් ලෙන්. ඉතින් මේක ගත්තොත් මේ ගල් ලෙන කටාරම් කොටලා නැහැ. දැන් බටදෝම ලෙන, පායියන් ලෙන වගේ ලෙන් ගත්තත් පසුව ඒවා ආගමික ස්ථාන බවට පරිවර්තනය වුණානේ. ඔව්. මේ ලෙනත් එහෙම යම්කිසි කාලයක ඓතිහාසික යුගයේදී හරි යම්කිසි ස්වාමීන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් හරි විහාරස්ථානයක් බවට හරි පරිවර්තනය වුණේ නැති තැනක්ද? ඔව් නැති තැනක්. ඒ කියන්නේ වඩා කවලේසි පුරා පව් දැන් මේකේදී වචන තියෙනවා මේකට අපි කියනවා ප්‍රයිමරි ඩිපොසිට්. ඒ කියන්නේ ප්‍රාථමික තැන්පත්. අපි සෙකන්ඩරි ඩිපොසිට් කියලා කියනවා. ඒ කියන්නේ ද්විතීය තැන්පත්. ඒ කියන්නේ මේ තැන්පත්කාරී ගල්ලෙනක වැදගත්ම දේ තමයි මේ පාංශු ස්තර. ඒ පාංශු ස්තර නියෝජනය වෙන්නේ මිනිස්සු ජීවත් වූ බවට සාධක. හැම පාංශු ස්තරයක්ම යුගයක් නියෝජනය කරනවා. යුගයක් නියෝජනය කරනවා. සාමාන්‍ය ප්‍රාග්යිතිහාසය ගත්තොත් දැන් පාංශු අඟලක් කියන්නේ අවුරුදු 2000ක වෙනසක්. පාංශු අඟලක් කියන්නේ අවුරුදු 2000ක වෙනසක්. තැන්පත් තියෙන බොහෝ විට අවුරුදු 2000ක් වෙන්න පුළුවන්. ඒතර මීටර් 3ක් කියලා කියන්නේ උදාහරණයක් අපි කැණීම් කරපු කුරුවිට බඩදම ලෙන ගත්තොත් ඒක පාංශු ස්තර තියෙනවා අදින් අවුරුදු 37000 ඉඳලා අදින් අවුරුදු 12000 දක්වා. සාමාන්‍ය හිතාගන්නකො දැන් මීටර් 3ක පරාසය දැන් පාහියන් ලෙන ගත්තත් එහෙමයි. දැන් පාහියන් වල අඩියම පස්තට්ටුව කාල නිර්ණය කියලා තියෙනවා අදින් අවුරුදු 48000ට. ඒ කියන්නේ මුල් වට ජනාවාස ඇතිවිලා තියෙන්නේ දැන් තියෙන සාධක අනුව. අදින් අවුරුදු 40000ට ඉස්සර වෙලා. අපේ රටේ ප්‍රාග් ඉතිහාසය කොච්චර ඈතකට මේ වෙනකොට දිවෙනවා කියලා හොයාගෙන තියෙනවද? එහි තියෙන වැදගත්කම මොකක්ද? නුවන් මහත්මයා අපේ රටේ ප්‍රාග් ඓතිහාසික උරුමය කියන්නේ පුරාවිද්‍යා උරුමයේ ඉතාමත්ම වැදගත් කොටසක්. මේ උරුමය ගත්තොත් මූලික වශයෙන්ම දකුණු ආසියාවේ තියෙන රටවල් අතර අපි ගත්තොත් ප්‍රාග් ඓතිහාසික සංස්කෘතික ඉතිහාසය අපි තාක්ෂණික වශයෙන් කතා කළොත් මධ්‍ය පුරාතන ශිලා යුගයේ ඉඳලා අඩු තරමින් ජ්‍යාමිතික සූද්‍ර ශිලා යුගයේ දක්වාම සාධක අපේ රටේ තියෙනවා. අපි කාල නිර්ණය විද්‍යාත්මකව ගත්තොත් අදින් වසර 1,50,000 ඉඳලා අදින් වසර 4,000 දක්වාම අපේ රටේ ප්‍රාග් ඉතිහාසය තියෙනවා. මේ වෙනකොට හොයාගෙන තියෙනවා. මේක වෙනකොට හොයාගෙන තියෙනවා. දැන් මම කිව්වේ දැන් 1,50,000 පමණ දිනවාකම ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ තියෙන එක්තරා කොටසක් තියෙනවා. ඒකට කියනවා අපි ඉරණමඩු පාන්දු සැකැස්ම කියලා. ඒකේ ප්‍රධාන ස්ථානයක් තමයි බූන්දල සහ පතිරාජවල. පතිරාජවල. ඒ කියන්නේ අර ඔස්සන්ගොඩ කියලා ඔස්සන්ගොඩ. ඔස්සන්ගොඩ ඒ රතුපස් කලාපය. කලාපය. ඒ කියන්නේ ලොකු තැන්නක් තියෙන රතුපස්. ඒ කියන්නේ වෙරළබඩ තියෙන විශාල සුවිශේෂී භූවිද්‍යාත්මක කලාපයක්. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ගිය හැටිය තියෙනවා හරි අමුතු තැනක් කියලා. ඔව්. ඒකට අපි තාක්ෂණික වශයෙන් කියන්නේ තාක්ෂණික නාමය තමයි ඉරණමඩු පාන්දු සැකැස්ම කියලා. ඒවා මුල් වට හොයාගත්තේ ඉරණමඩු උතුරේ මාංකුලන් අවට ඉරණමඩු කලාපය. පහුගිය කාලේ ඉරණමඩු ජලාශය ඒ වෙරළබඩ තීරෙන් ඒක මුලින්ම මේක නම් කරලා තියෙන ආචාර්ය සිරාන්දයන්ගේ මහත්තයා ඉරණමඩු පාන්දු සැකැස්ම කියලා. ඒකේ ඒ කියන්නේ ගිනිකුණ්ඩේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම අර මං කිව්ව ඔස්සන්ගොඩ බූන්දල පතිරාජවල ඒ ස්ථානවල තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මුල්ම මිනිසුන් ජීවත් වූ බවට ස්ථීර වශයෙන්ම විද්‍යාත්මක සාධක අපිට ලැබෙන්නේ. ඒක 1972 දී ආචාර්ය සිරාන්දයන්ගේ මහත්තයා කැණීම් වලින්
හොයාගෙන තියෙනවා එම ස්ථානයේ අදින් වසර 1,50,000කට ඉස්සෙල්ලා මිනිස්සු හිටියයි කියලා. මොකද දකුණු අප්‍රිකානු මහද්වීපය හැරුණාම අපේ රටින් තමයි ජ්‍යාමිතික සූත්‍ර ශිලාමය වලම් හම්බ වෙන්නේ. අප්‍රිකාවෙන් පස්සේ. අප්‍රිකාවෙන් පස්සේ. ඒ කියන්නේ වඩා ඈත කාලෙට අයිති. අප්‍රිකාවේ මහද්වීප මේ මුලින්ම ඒවා පාවිච්චි කරපු මිනිස්සු මෙහි ලංකාවේ ඉඳලා තියෙනවා. ඔව් අප්‍රිකා මහද්වීප ගත්තේ අවුරුදු 60,000 වෙනකොට මේ ජ්‍යාමිතික සූත්‍ර මේවලන් තාක්ෂණය භාවිත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේදී අපි ස්ථීරවලින් අපිට කියන්න පුළුවන් අදින් අවුරුදු 48,000 30,000 පමණ කාලෙ වෙනකොට මේ තාක්ෂණය අපිට තිබෙනවා. ඒකම තමයි ඔබ සඳහන් කරපු මේ අර දුන්න සහ ඊතල විදීමේ තාක්ෂණය. මෙතනදි මතක තියාගන්න මේ දුන්න යකඩ නෙමේ. දැන් සමහර විට ඕකේ අපි පාඨකයාට වැරදි වැටහීමක් වෙනවා මේක මේ දුන්න ඊතලයේ කිව්වහම අපි දැකලා තියෙන මේ අර යකඩ වලින් හදන ඊතලනේ. ඒක නෙමේ. මෙතනදි කියන්නේ ඇත්තටම කියනවා නම් දැන් මම කතා කරන විදිහ අර ඊතල් තුරු හැටියට කුඩා ගල්ලාවුද. ජ්‍යාමිතිකට සූත්‍රලා මෙවලම් වගේම තව එකක් තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධායිතික මානවයාගේ තාක්ෂණ එක කොටසක් තමයි ශිලා මෙවලම් වගේම සතුන්ගේ ඇට කටු වලින් ආයුධ නිර්මාණය කිරීම. හරිද? එතකොට මේ ඊතල නිර්මාණය කරලා තියෙන්නේ සතුන්ගේ ඇට කටු වලින්. විශේෂයෙන් ගත්තොත් දැන් ඔය හම්බාවෝ ඒතර වඳුරන්ගේ තද අස්ති වලින් ගාත්‍රා වලින් ඒ ඇටකටු කපලා ඒවා දෙකට පළලා ඒවා හොඳට උරච්චි කරලා හොඳට පොලිස් කරලා ඒවා දෙකට පළන්න උරච්චි කරන්න ගන්න ඇත්තෙත් ගල්ලා ආයුධ තමයි. ඔව් ගල්ලා ආයුධ තමයි. ඒ තාක්ෂණය. ඒතර යකඩ හොයන්න තිබුණේ නැහැ. නෑ. ඒක මෝරුන්ගේ කටු වලින් ඒ වගේම දැන් මුහුදු බෙල්ලන්ගේ කටු වලින් නිර්මාණය කරපු මේ පබුළු හම්බෙලා තියෙනවා. ඒවා ගත්තොත් දැන් අදින් අවුරුදු 37,000 පමණ කාලෙදී. ඒවා හදන්න ගෙනල්ලා තියෙන්නේ කොහෙන්ද? එක්කෝ හම්බන්තොට පැත්තෙන්. කිට්ටු මුහුදු වෙන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේ ලුණු බෙල්ලෝ. දැන් ඉස්සර අපි කුඩා කාලේ මේ ලුණු කට්ටේ ලුණු බෙල්ලෝ ඉන්නවා. බෙල්ලෝ ඉන්නවා. අය පෙන්නේ නැහැ නේද? පවුඩර් ලුණු පිසුදු කරලා ගේන්නේ. අන්නේ ලුණු බෙල්ලෝ අපිට හම්බෙලා තියෙනවා කිතුල්ගල බෙලෙලෙනින්. ඒ කියන්නේ ඒකේ හුමාරුවක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධායිතික මානවයා මේ ලුණු රස උරුගා බලලා තියෙනවා. ලුණු රස බලලා තියෙනවා. ඒක තමයි නවීන මානවය කියලා කියන්නේ. ඒ ලුණු භාවිතය එච්චර කාලයකට ගිහිල්ලා තියෙනවා. දැන් අපි ගත්තොත් මෑත කාලේදී ජීවත් වෙච්ච වැද්දෝ 17 වෙනි 18 වෙනි සියවසේදී ජීවත් වෙච්ච වැද්දන්ගේ ප්‍රධානම වටිනා වස්තුවක් තමයි ලුණු. ආහාරය ලුණු එකතු කිරීම. අපි ලෝකේ කොහෙන් බැලුවත් ලෝකයේ තියෙන ඊටාම විශිෂ්ට සොයා ගැනීම අපිට ලැබෙන්නේ කෙලින්ම ගල්ලෙන් වලින්. එලිමාන ස්ථාන වලින් නෙමෙයි. කියන්නේ ඒවා විනාශ වෙන්න තියෙන අවකාශය වැඩි එලිමාන ස්ථාන වල. ඔව්. හරියට මේක ගත්ත ගල්ලෙනක් කියන්නේ මිනිසාගේ පරිසරාත්මක භූගෝල විද්‍යාත්මක ඒ වගේම යැපීම් පිළිබඳ තොරතුරු ලැබෙන පැකේජ් එකක් වගේ. ඒ පැකේජ් එකේ පස් තැන්පත් වලින් අපිට කියන්න පුළුවන් කියන්නේ පිහිටි පොළොවේ ඉඳලා මතුපිට දක්වාම ඒ ප්‍රදේශයේ අදාළ පරිසරය. දේශගුණය. ඒතකොට දේශගුණයට අනුගත වෙච්ච මිනිසුන්ගේ සහ සතුන්ගේ කතා පුවත. ඒතකොට හැසිරෙන රටාව. ඔක්කොම ප්‍රතිනිර්මාණය කරන්නේ අර්ථකථනය කරන්නේ මේ ගල්ලෙන් වල තැන්පත් මුල් කරගෙන. ඉතින් යතින් ගත්තට පස්සේ දැන් ප්‍රාගිතිහාසය කියන්නේ ඊටාම දීර්ඝ කාලයක්. දැන් සාධක ගත්තොත් 90.9%ක්ම විනාශ මුඛයටපත් වෙලා තියෙන්නේ. ඒ කවුරුත් විනාශ කරන කියන චෝදනාවට වැඩිය ඒක ස්වාභාවිකවම වෙන්න පුළුවන්. මිනිස් ක්‍රියාකාරකමත් බලපාන්න ඇති. ආරක්ෂා වීම ඊටමත් අඩුයිනේ. දැන් අපි ගල්ලෙන් වල අපි ඕනෑම කැණීමකින් වැඩිපුර ලැබෙන්නේ ගල් ආයුධ පමණයි. ඉඳ හිටලා තමයි මේ මානව ඇටසැකිල්ලක් එහෙම නැගේ වගේම සතුන්ගේ අවශේෂ ලැබෙන්නේ. ලැබෙනවා යම් ප්‍රමාණයකට. නමුත් වැඩි ප්‍රමාණයක් දිරා ගිහිල්ලා. ඉතින් ඇත්තටම මේ තැන්පත් වල ස්වභාවය ගත්තොත් මේවා සලකන්නේ නවීන මානවයක උරුම ස්ථාන හැටියට. ඒ කියන්නේ human origin site හැටියට. දකුණු ආසියා ජීවත් වෙච්ච නවීන මානවයක උරුම ස්ථාන. ඉතින් මේවා අපි මතුපතුරට ආරක්ෂා කරන්න ඕන. මොකද දැන්ටමත් මේ ගල්ලෙන් ප්‍රමාණයක් විනාශ මුගටපත් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් 18 සීවස්සේ 17 සීවස්සේ වතුව ගාව හින්දා මේ ගල්ලෙන් වල තියෙන මේ තැම්පත් වල උඩ පස් තැම්පත් ඔක්කොම ඇද දාලා තියෙනවා. ඒ කියන්නේ වවුල් පෝර හැටියට. ඒ බොහෝ දෙනෙක් හිතන්නේ වවුල් පෝර කියලා. වවුල් පෝර කියලා ඒවා ඔක්කොම ඒ කියන්නේ වතුව ගාවට අවට ගම්මු විසින් එහෙම නැත්නම් වතු වගා කරන වතු වැවිලි කරුව මේ වල පෝර පස සම්පූර්ණ ඇද දාලා තියෙනවා. එතකොට වෙලා තියෙන්නේ අපේ මතු පිට පස්තට්ටු. අපි ගත්තොත් අපේ කරලා තියෙන තක්සේරු වන්ම අදින් අවුරුදු 4000න් පස්සේ තියෙන
පස් තට්ටු. ඒ කියන්නේ අපි ගත්තොත් අපි තාක්ෂණික වශයෙන් කතා කළොත් ශිලා යුගයයි ඓතිහාසික යුගයේ මුල් යුගයයි අතරතුර තියෙන අපිට සංක්‍රාන්ති අවධියක් තියෙනවානේ. දැන් කොහොමද ගල් යුගයේ මිනිස්සු මේ ඓතිහාසික යුගයට අවතීර්ණ වුණේ? ඒක අධ්‍යයනය කරන තියෙන ඒ පස් තට්ටු ඉතාමත්ම අඩුයි දැන්. මොකද ඒ වතුව ගහින්ද ඔක ඉවත් කරලා තියෙන්නේ. දැන් මම උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් පාහියලෙන අදින් අවුරුදු 48000 ඉඳලා පස් තට්ටු තියෙන්නේ අදින් අවුරුදු 4000 දක්වා පමණයි. ආයතනින් ඒවා ඉවත් වෙලා නෑ ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකට අපි කුරුවිට බඩතමලන ගත්තොත් ඒක විශාල කේජ වාදකයක්. අදින් අවුරුදු 37000 ඉඳලා 13000 දක්වා පමණයි. ඉතින් 4000 දක්වාවත් නෑ. ඔව් ඒ පස් තට්ටු ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. සමහරවිට මිනිස් ක්‍රියාකාරකම් මෙතන ගිහිල්ලා සමහරවිට අපි විහාරස්ථාන තනන්න නැති අපි දන්නේ නැහැ මෙතන ඓතිහාසිකයක් ඒක අපි ගත්තොත් තමයි අපි මේවා හදන්නේ කියලා. ඔව් දැන් පාහියන්ගල ගත්තොත් ඒක දැන් පාහියන්ලෙන දැන් පාහියන්ලෙන තියෙනවා අපිට ප්‍රධාන ගල්ලෙන තියෙනවා. ඊට පස්සේ ගල්ලෙන යාවදව නිකන් ගල් ඇඳක් තියෙනවා. ওই තොරතුරු ඔක්කොම ලැබුණේ ප්‍රධාන ගල්ලෙන් නෙමෙයි. ගල් ඇඳින්. ප්‍රධාන ගල්ලෙන ගත්තොත් ඒකේ පස් තට්ටු ඔක්කොම මොකද ඔය 1940 ගණන් වල ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා මේ විහාරස්ථාන හැටියට උන්වහන්සේලා මේ පදිංචි වෙලා තියෙනවනේ. ඒ කියන්නේ විහාරස්ථාන කරන ක්‍රියාවලියේදී නොදැනුවත්කම නිසා මේ පස්තම්පත් ඔක්කොම ඇද දාලා තියෙනවා. ඔබතුමා හරි ආකර්ෂණීය කතාවක් කිව්වා මේ අපේ වැඩි ජනතාව තමයි දුන්න ඊතලය පාවිච්චි කරන එකම ජනතාව කියලා මේ අතරින්. දැන් ඉස්සර ආදි කාලේ ප්‍රාග්ඓතිහාසික යුගයේදී සතුන් දඩයන් කිරීම සඳහා සහ තමන්ගේ ආහාර පාන සපයා ගැනීම සඳහා වැඩි ජනතාව වැද්දෝ විතරක් නෙමෙයිනේ අපි කවුරුත් මේ රටේ හිටියපු ජනතාව දුන්න ඊතල පාවිච්චි කරන්න ඇති. හැබැයි ක්‍රමක්‍රමයෙන් ඒක අතහැරලා ගිහලා වැඩි ජනතාවගේ ආයුධයක් බවට දැන් ඒක පත් වෙලා තියෙනවා. ඒ අතරිනුත් ගත්තොත් ආදිවාසීන් අතරින් ගත්තත් ලෝකෙම්ම මේ ඔබතුමා කියනවා දුන්න ඊතල පාවිච්චි කරන අපේ රටේ ආදිවාසීන් නෙවෙයි නැත්නම් වැඩි ජනතාව පමණයි කියලා. දැන් අපි ගත්තොත් දැන් ප්‍රාග්ෛතිහාසික කැණීම් වලින් අපිට ලැබෙන්නේ බොහෝම අවශේෂ සුළු දේවල් ලැබෙන්නේ. ඒ කියන්නේ සතුන්ගේ අවශේෂ එහෙම නැත්නම් ශාක අවශේෂ ගල් අවුද වගේ දේවල්. මොකද විනාශ මුඛයටපත් වෙලා තියෙන්නේ. ඔක්කොම කැඩිලා ගිහිල්ලා විනාශ මුඛයටපත් වෙලා. ඉතින් ඇත්තට මේවා අර්ථකථනය කරන්න ඕන. මේවා මොනවට පාවිච්චි කළේද කියන එක. ඒතකොට ඒවා අර්ථකථනය කරනකොට අපිට යන්න සිදු වෙනවා ඔය අපේ ආදිවාසීන් වෙතට. මොකද ලංකාවේ දැන් වන් කිව්වා වගේ දැන් දකුණු ආසියාවේ ඉන්නවා ආදිවාසීන් ගෝත්‍ර ගණනාවක්. විශේෂයෙන්ම ගත්තොත් ලංකාවේ ඉන්න ආදිවාසී ජනතාව. ඒ වගේම අන්දමන් දූපත් වල අන්දමන් වාසීන්. ඒතකොට අපි දකුණු ඉන්දියාවේ ඇත්තොත් කේරළේ චෙන්චු කියලා ඉන්නවා. ඒතකොට මැලේසියාවේ තව කොට්ටාසයක් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ තව කොට්ටාසයක් ඉන්නවා. ඉතින් ඇත්තටම මේ බලාපුවම අපේ දේවල් අර්ථකථනය කිරීමට අපි යන්නේ කෙලින් මේගේ ජීවන ක්‍රමයට. මොකද ওই ආදිවාසීන්ගේ ජීවන ක්‍රමය බොහෝ දුරට ප්‍රාග්ඓතිහාසික මිනිසුන්ගේ ජීවන ක්‍රමයට සමාතිම සමානයි. දැන් මේ අතින් බලාපුවම අපගේ තියෙන නිරීක්ෂණ වලින් දකුණු ආසියාවේ ජීවත් වන ආදිවාසීන් අතරින් මේ දුන්න සහ ඊතලය පිළිබඳව දැනුම තියෙන්නේ ඒක භාවිතා කරලා තියෙන්නේ ආදිවාසී වැද්දන් පමණයි. ඒක විශේෂ කාරණයක්. මොකද අපි කල්පනා කරනවා මේ විදීමේ තාක්ෂණය අපෙන් රටින් මතුවලා තියෙනවනේ විද්‍යාත්මක විදිහට හෙළිදරව්වක් ඒක අදින් අවුරුදු 48000කට පෙර. බලංගොඩ මිනිසා වැඩියෙන්ම ඥානමය වශයෙන් කිට්ටු වෙලා තියෙන්නේ මේ ආදිවාසී වැද්දන්ට පමණයි. මේ මානවයාගේ මුල්ම සාධක ලැබෙනවා අපි ගත්තොත් දැන් බටහිර ආසියාවේ. දන්නවනේ ඔය ඊශ්‍රායල් කියනවා සීනායි අර්ධද්වීපයේ ඊශ්‍රායල් කියන රටේ තමයි මුලින්ම මේ නවීන මානවයාගේ මුල්ම සාධක ලැබෙන්නේ. ඒ කියන්නේ ආසියාවට සංක්‍රමණ වුණාට පස්සේ. ඔව් ඒ කියන්නේ අප්‍රිකාවෙන් ඇවිල්ලා මුලින්ම ආසියාව පැත්තෙන් හම්බෙන්නේ ඊශ්‍රායලෙන්. ඔව් දැන් මට මතක හැටියට ප්‍රධාන ගල්ලෙන් දෙකක් තියෙනවා. එකක් තමයි ඊශ්‍රායලයේ නාසරෙත් නුවර ඒ ගල්ලෙන එකක් තියෙනවා. එකක්ම ස්කූල් කියලා ගල්ලෙනක්. ඒක හිබ්‍රු භාෂාවෙන්. තව ගල්ලෙනක් තියෙනවා කස්පේ කියලා. ඒක අරබි භාෂාවෙන්. මේ ගල්ලෙන් දෙක එක ළඟ තියෙන්නේ. එතනින් හම්බ වෙනවා නවීන මානවයාගේ සාධක. ඒ කියන්නේ මානව ඇටසැකිලි හම්බ වෙනවා. ඒක විශ්ලේෂණය කරපුවාම මේකේ ගණිත මිමු අරගෙන විශ්ලේෂණය කරපුවාම මේක නවීන මානවයා.
මේ නවීනමානය කාල නිර්ණය කළා තියෙනවා අදින් අවුරුදු 92,000 පමණ කාලයට. ඒක තමයි ආසියානු කලාපයෙන් ලැබෙන මුල්ම සාධකය. අප්‍රිකාවෙන් පිට වුණාට පස්සේ. ඊට පස්සේ 92,000 කාලෙන් පස්සේ මේ මානවය එක කොටසක් යුරෝපයේ දක්වා යනවා. තව කොටසක් මේ ආසියාව ජනාවාසය කරන්න පටන් ගන්නවා. ඒකදී මෑත කාලේ විද්‍යාඥයෝ හඳුන්වලා තියෙනවා මාර්ගයක්. ඒකට කියනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා southern disposal route කියලා එකක්. අපි කියනවා ඒක දකුණු පිවිසුම් මාර්ගය. ඒක වැටලා තියෙන්නේ මෙහෙමයි. ඔය ඊශ්‍රායලය අරාබි වෙරළ ඊට පස්සේ කෙලින්ම ඉන්දියාව පත්නේ ඊට පස්සේ කෙලින්ම ජවලාපූර් ඊට පස්සේ මැලේසියාව ඉන්දුනීසියාව ඕස්ට්‍රේලියාව දක්වා. ඒ කියන්නේ අදින් අවුරුදු 40,000න් පස්සේ කාලේ තමයි මේ නවීන මානය ඕස්ට්‍රේලියාව ජනාවාසය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව ජනාවාසය වෙලා තින්නේ ඇත්තටම අපිටත් ගොඩක් පස්සේ. ලංකාවටත් ගොඩක් පස්සේ වගේනේ. ඔව් සාමාන්‍යයෙන් දැන් ඉතින් සාධක අනුව 40,000 50,000 කාලෙන් පස්සේ. ඒකයි නවලව කියලා කියන්නේ. ඕස්ට්‍රේලියාව නවලව කියලා කියනවානේ. එතකොට මේක එක මේ රූට් එකේ මේ මාර්ග එක කලාපයක් තමයි ශ්‍රී ලංකාව. මේක විශේෂත්වය තමයි ওই රූට් එකේ යනකොට අපිට මේ ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක. පසුගිය අවුරුදු දශක දෙක තුලදී විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයෝ මේකට විශාල දායකත්වයක් ලබාලා තියෙනවා. ඒ කියන්නේ out of Africa theory-ට. ඒ කියන්නේ අප්‍රිකාවේ නික්මීමේ න්‍යායට මේ පුරාවිද්‍යාත්මක සාධක සොයා ගන්නට. ගත්තොත් දැන් අපි ගත්තොත් කුරුවිට බටදමලෙන. ඒ කියන්නේ මේ සාධක අනුව ඔය මාර්ගයේ මුල් දකුණු ආසියා මුල්ම සාධක ලැබෙන්නේ අප්‍රිකාව හැරුණාම ඊශ්‍රායල හැරුණාම අපේ රටේ. දැන් උදාහරණයක් ගත්තොත් හොර්න පාහියන් ලෙන. ඒක නවීන මානව ජනාවාස වාර්තාවල තියෙන අදින් අවුරුදු 44,000 දක්වා. මේ දිනකමානුම ඉතාම වැදගත්. දැන් මීටහට සමාන තව ගල්ලෙනක් තියෙනවා ආසියාවේ. ඒ කියන්නේ ඒක තියෙන්නේ ගිනිකොන දිග ආසියාවේ. ඉන්දුනීසියාවේ බෝර්නියෝ රටේ එක ගල්ලෙනක් තියෙනවා. ඒකට කියනවා නියා ගල්ලෙන කියලා. ඒකේ තියෙන සාධක නවීන මානව සාධක කාලින්නේ කරලා තියෙන අදින් අවුරුදු 42,000ට. ඒ කියන්නේ 1990 දශකයේ 2000 දශකයෙන් පස්සේ. එතකොට මෑතදී මේ පාහින් ලැබුණු හෙළිදරව්ව සමගම අපේ රටෙන් තමයි මේ දකුණු ආසියාව ගත්තොත් පරණම සාධක ලැබෙන්නේ නවීන මානවයාගේ. මුළු දකුණු ආසියාවෙම. දකුණු ආසියාවෙම. ඒතර ලංකාවට විශේෂ තැනක් හම්බ වෙනවා. ඒක අපි විශේෂයෙන් අපි කෙටියෙන් කියනවා නම් දැන් අපි කතා කරන පහතර තෙත් කලාපේ කළුතර දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, කෑගල්ල දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය තමයි මේ නවීන මානවයාගේ මුල්ම ජනාවාස දකුණු ආසියාවේ වාර්තා වෙන්නේ. දැන් අපිට නිකන් මේ යම්කිසි ආකාරයක ආකර්ශනීය කතාවක් විදිහට ආචාර්යතුමා කියන්න පුළුවන්. එතකොට ආසියාවේ මුල් පදිංචිකාරයෝ අපි කියලා. එහෙම අපිට කියන්න බෑ. දැන් තියෙන පුරාවිද්‍යාව දැන්ට තියෙන දකුණු ආසියාව අපිට කියන්න පුළුවන්. දකුණු ආසියාව අනිවාර්යයෙන්ම අපි. මේ සමාවෙ ආසියාව නෙමෙයි දකුණු ආසියාවේ මුල් පදිංචිකාරයෝ හෙළයෝ. එහෙම නැත්නම් මේ අපේ රටේ හිටිය මිනිස්සු. ඔව්. ඒ කියන්නේ ඒකේ හේතුවක් තියෙනවා. දැන් අපි තියෙන පරිශන අනුව මේ නිරීක්ෂණ අනුව මේ දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවේ තමයි මේ වගේ පාහියන් ලෙන කුරුවිට බඩදම ලෙන කිතුගුල බෙල් ලෙන දැන් අපි හොයාගත්ත දැන් වලල්ලා විටව ඒවා ගල්ලෙන් ඉතාම ලෝකේ අඩුයි. පුරාවිද්‍යාවේ ඒ කියන්නේ ප්‍රාග්ධායික පුරාවිද්‍යාඥයන් අතර ලෝක විද්වතුන් අතර කතා බහක් තියෙනවා මේ පරිසරයේ මිනිසුන් ජීවත් වෙන්න බෑ. මේ අච්චර අමාරු පරිසරයක මොන කෙහෙල් මල්ල ජීවත් වෙනවද කියලා. මේක ඉතාම දුෂ්කරයි කියලා. අපි කියනවනේ ඔක තාක්ෂණික වශයෙන් ගත්තොත් දැන් මානව විද්‍යාව වචනක් තියෙනවා යැපීම් ධාරිතාව කියලා කියනවා. කැරින් කැපැසිටි. ඒකේ මිනිසුන්ට ජීවත් වෙන්න හැකියාව තියෙන්න බෑ. ඒ කියන්නේ සාකමය ආහාර තියෙන්න ඕන. කුරසහිත සත්තු ඉන්න ඕන. නේ මොකද කුරසහිත සත්තු කියන එක විශේෂයි. දැන් අපි ගත්තොත් දැන් ගෝන්නු මුව වගේ කුරසහිත සත්තු වැඩි ප්‍රමාණයක් මේ දැන් අපි වියලි කලාපයේ ගත්තොත් මේ සත්තු වැඩිනේ. කුරසහිත සත්තු වැඩිනේ. ඔව් දැන් වියලි කලාපයේ ගත්තොත් ප්‍රාග්ධායිතික ඒ කියන්නේ එලිමහනේ හොන් තරම් ජීවත් වෙන්න පුළුවන්. සතුන් ඉන්නවනේ. ඒ කියන්නේ මුව ගෝන්නු වගේ විශාල සත්තු ප්‍රමාණයක් ඉන්නවා. මොකද වියලි කලාපයේ ගත්තොත් අපිට පෝෂණ ඒ කියන්නේ කැරින් කැපැසිටි එක ඉහළ මට්ටමක තියෙනවා. නමුත් මේ ප්‍රදේශයේ
බොහොම අඩු මට්ටමකට තියෙන්නේ. ඒ කියන්නේ ආහාර රටාව නැහැ. ඒ කියන්නේ මිනිසුන් ජීවත් වෙන්න පුළුවන් පෝෂණ ගුණය තියෙන ශාක වර්ග. සත්නුත් විරයිනේ. සතුන් ගත්තොත් විදියෙම ඉන්නේ අර වඳුරෝ දඬුලෙන්නු වගේ සතුන් තමයි දැන් ව්‍යාප්ත වෙලා ඉන්නේ. එතකොට නමුත් මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. දැන් මේවා මෑත කාලේ තමයි හොයාගෙන තියෙන්නේ. ඇත්තම ලෝකෙට පාඩමක් කියලා දීලා තිනවා. මොකද මෑත කාලේදී දියුණු පුරාවිද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරලා මේ කරුණු හොයාගෙන තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ඔකේ තියෙනවා අපි සියුම් පාංශු පැතිකඩ විශ්ලේෂණ කියලා විෂයක් තියෙනවා. ඒ ක්‍රමය අපි ශ්‍රී ලංකාවේ පාවිච්චි කළා. ඒක තියෙනවා. හැබැයි අපේ රටේ මේ කරගෙන යන මේ සංවර්ධනය සඳහා කරගෙන යන මේ ගල් කොරි වගේ දේවල් එක්ක අපේ විශාල ඉතිහාසයක් නැති වෙන තර්ජනයක් නැද්ද මෙතන? ඔව් ඇත්තටම විශාල තර්ජනයක් තියෙනවා. දැන් මට පේන විදිහට මේ දැන් අපි කර්මකලාපීය වර්තමානාන්තර ප්‍රදේශවල දැන් අපි ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය කැගල්දී විශාල වශයෙන් ගල් කැඩීම කරගෙන යනවා. දැන් මෙතෙන්දී ගත්තොත් කාර්යය ගල්ලෙන් විතරක් නෙමෙයි. ගල්ලෙන් වල තියෙන එලිමහන ස්ථාන, ගල් තලාවන් ඒවල සාධක තියෙනවා. මොකද ඇත්තටම ඓතිහාසික යුගයේ සාධකයක් තියෙනවනේ. අපි ගල්ලෙනක් ආරක්ෂා කරාත් අවට ගල්ලෙන් කැඩනවනේ. ඒක දැන් අපි කිව්ව මං කිව්වනේ අර පස්තට්ටු කැලමීම වෙනවා කියලා. ඒකට විචල්්‍ය භාවයන් පත් වෙන ගල් බෝර දැමීම, වෙඩි දැමීම හින්දා එතකොට මේ වයින් ඔක්කොම ශබ්දේ හින්දා මේ පස්තට්ටු විතන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උඩට පස්තට්ටුව යටට යන්න පුළුවන්. යටටට්ටු උඩට යන්න පුළුවන්. එතකොට අපිට ඇත්තටම මේකේ අර පරිේෂණය කිරීමේ ශක්්‍යතාවය කියලා තියෙනවනේ. ඒක අඩු වෙනවා. මේ ගල් වෙනක වැදගත්කම තමයි පරිේෂණ කිරීමේ හැකියාව. දැන් මම කියන්නේ මේකයි. අපි කියන්නේ දැන් ගත්තොත් දැන් එදා ආචාර්ය දැන්නිකල් මහත්මයා 1980 පාවිච්චි කරපු තාක්ෂණය නෙමේ අපි 2006 දී මාගේ යටතේ කළේ. තියුණු තාක්ෂණයක්. එන්න තාක්ෂණයක් දිනුනේ. මොකද අපිට ඉදිරියට පුළුවන් ගල් වෙනක් කැණීම් නොකර තොරතුරු හොයා ගැනීම ක්‍රම. ස්කෑන් කළා වගේ. මොකද තාක්ෂණය ඉහළ යනවා. දැන් උදාහරණයක් ගත්තොත් මගේ විශේෂ ප්‍රාග්ිතිහාසයේ අපි කිව්ව ඕන පස්තට්ටුකින් අපිට පුළුවන් මිනිසුන්ගේ ලේ හොයාගන්න. ලේ වර්ග හොයාගන්න පුළුවන්. දැන්ට තියෙන තාක්ෂණය. දැන් ඒ කියන්නේ ගල් ආයුධ වලින්. ඒකම පීකින් මිනිසා පිළිබඳව දැන් අපි දන්නවා ආසියාවේ පැරණිම මිනිසා කියලා අපිට උගන්වලා තියෙන ඉස්කෝලවල පීකින් මිනිසා පිළිබඳව මේ ඔහුගේ කාලයට වඩා ඉතා ඈත කාලයක්ද ඊශ්‍රායලෙන් හම්බෙන මිනිසා පිළිබඳව කතා බහ කළොත් නෑ ඇත්තටම කියනවනේ ඔක මානව විද්‍යාවේ ඒ තාක්ෂණික වචන පාවිච්චි කිරීමේ ක්‍රම. අපි කියන්නකෝ දැන් අපේ පර තමයි හෝමෝ. හෝමෝ කියන මානව විශේෂය. ඒක මුල්ම සමාජික හෝමෝ හැබිලිස්. ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස්. ඊට පස්සේ නියාන්ඩර්තාල් වගේ ඊට පස්සේ නූතන මානවයා. ඔහොම ගත්තට පස්සේ දැන් ඔය ඔබතුමා කියන පීකින් මානවයානේ. පීකින් මානවයාත්ව තාක්ෂණික වශයෙන් හෝමෝ ඉරෙක්ටස් මානවයා. ඒ කියන්නේ නූතන මානවයෙක් නෙමෙයි. නෙමෙයි. ඒක දැන් චීනෙන් චීන ඇත්තටම දැන් මානව විද්‍යාව මෙහෙම දෙයක් තියෙනවා. මානව විද්‍යාවේදී ඒ හිස්කබල් වලට නම් දෙන්නේ ඒ ප්‍රදේශය මුල් කරගෙන. දැන් අපි මලංගොඩ මානවයා කිව්වා වගේ. ඔව්. දැන් අපි ගත්තොත් දැන් මුල්ම හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ඇටසැකිල්ල වාර්තා වුණේ දැන් ඔය චීනේ පීකින් ගල් වෙනකින්. ඒක නෝ චොකෝටියන් කියන ගල් වෙන. ඒ ආශ්‍රයෙන් තමයි මේ මානව සැකිල්ල හම්බ වුණේ. එතකොට ඒක නම් කිව්වා පීකින් මානවය කියලා. ඒ මානව අභාවයට ගිහිල්ලා ඉවරයි. ඔව්. ඒ කියන්නේ මේ පරිසරයට අනුගත වෙන්න බැරි වුණා. ඊට පස්සේ එතනින් පස්සේ තමයි මේ හෝමෝ සේපියන් කියන මානවයා බිහි වුණේ. බිහි වෙලා ඊට පස්සේ අද ජීවත් වෙන්නේ මේ හෝමෝ සේපියන් කියන නවීන නූතන මානවයා. දැන් බිලියන ගාණක් ජීවත් වෙනවනේ. මේ මානවයා තමයි ඔය සියලුම මිනිසුන්ට වඩා අභිබවලා. ඒ කියන්නේ අනුගත වීමේ හැකියාව. ඒ කියන්නේ අද තියෙන පරිසරාත්මක තත්ත්වයන්ට අපි කියමු සුස්ක දේශගුණය, සීත දේශගුණය ඕනෑම පරිසරයට කරකර ජීවත් වෙන ඕනම ඒ කියන්නේ සහරා කාන්තාරයේ සිට ඇස්කිමෝවරු දක්වා මේ ලෝකෙ මිනිස්සු ජීවත් වෙනවා. ඔව්. ඒ කියන්නේ අද සාර්ථකව මේ මිනිසා ජීවත් වෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ මිනිස්සුත් කවදා හරි වඳ වෙන්න පුළුවන්.
ගැන අනිවාර්යයෙන්ම ඒ වඳ වෙන කාලය කොච්චර දුරට රැක ගන්නවද කියන කාර්යය තමයි අපිත් එක්ක තියෙන අභියෝගය ලෝකයේ තියෙන අභියෝගය. හරි ඔබතුමාට බොහොම ස්තුතියි ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමාට. ඔබතුමා මේ ගාල්ලේ මේ දවස්වල පුරාවිද්‍යාත්මක කටයුත්තක නියැලලා ඉන්න අතරතුර මේ වලල්ලාවිට සිද්ධියත් එක්ක අපි ඔබතුමාව කැඳවගත්තා. ඉතින් අපේ ශ්‍රාවකින්ට ප්‍රේක්ෂකින්ට අපි කියනවා මේ වගේම අපේ රටේ තවත් පුරාවිද්‍යාව පිළිබඳව ඉතිහාසය පිළිබඳව කතා බහ කරන ප්‍රාමාණිකයන් විද්වතුන් අපි මේ මණ්ඩපයට රැගෙන ඇවිල්ලා ජාතියට හඳුන්වා දීමේ වැඩ කටයුත්තත් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන හරහා අපි කරගෙන යනවා. එහෙනම් අපි ලබන සතියේ සුපුරුදු ලෙසින්ම රාජ් සෝමදේවයන් සමග මේ වැඩසටහන අපි එතුමාත් එක්ක හම්බ වෙමු. එතුමා මොණරාගල ඉඳන් අරන් එන තොරතුරුත් එක්ක අපිට කතා බහ කරන්න පුළුවන් වෙයි. අපි අපේ ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමාට සමු දෙනවා. ආයෙත් අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනට මේ වගේ රසවත් ඓතිහාසික තොරතුරුත් එක්ක එන්න කියන ආරාධනයත් එක්ක ආයිබන් ඔබතුමාට. ආයිබෝවන්